ඔයාල ලස්සන බලන්න ගියාට ඇයි මේ ලස්සන පාලම හදන ඕනේ උනේ කියලා හිතලා බලලා තියෙනවද? 1900 ගණන්වල ලංකාව බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ තිබුණා. ඒ කාලේ අවුන්ට වැදගත්ම කාරණේ වුණේ උඩරට තේ වගාවයි. ඉතින් ඒ තේ කොළ ඉක්මනට කොළඹට ගෙනියන්න අවුන්ට ඕනේ වුණා. එයට අවුන්ට අවශ්‍ය වුණේ ශක්තිමත් දුම්රිය මාර්ගයක්. ඒත් ඇල්ල ප්‍රදේශයට එනකොට දුම්රිය මාර්ගයට ලොකු බාධාවක් හමු වුණා. ගැඹුරු මිටියාවත් ආසයක් මහා දැවැන්ත කඳු පන්තින් ඒ අතර පාලමත් නොමැතිව දුම්රිය යවන්න නොහැකි ස්ථානයක් අවුන්ට මුණ ගැසුණා. ඒ නිසා අවුන් තීරණය කළා මේ නිම්නයට උඩින් විශාල පාලමක් හදන. මුලින් අවුන් තීරණය කළේ වානේ පාලමක් හදනයි. හැබැයි ඒ වෙලාවේ ලෝක යුද්ධයක් පටන් ගත්තා. ඒකත් එක්කම වානේ සම්පූර්ණයෙන්ම හිඟ වුණා. පාලම හදන වැඩේ සම්පූර්ණයෙන් නවත්තන්න වෙන තත්වයක් උදා වුණා. ඒත් ඒ වෙලාවේ අලුත් අදහසක් ඉදිරිපත් වුණා. අප්පුහාමි කියන ශ්‍රී ලාංකික මනුස්සයෙක් ගල් සහ සිමෙන්ති වලින්ම මේ පාලම හදන්න පුළුවන් කියලා ඉදිරිපත් වුණා කියන කතාවක් තියෙනවා. ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ කාලේ යන්ත්‍ර උපකරණ නොතිබුණත් ඔරුත් එක්ක ලංකාවේ සාමාන්‍ය මිනිස්සු කම්කරුවන් ගොවියෝ එකතු වෙලා ගල් කඩලා බර ඔසවලා කන්දු අතර දුෂ්කර ජීවිතය අතර තමන්ගේ අතෙන්ම මේ පාලම ගොඩනගලා ඉවර කළා. ඉතිහාසය කියන්නේ මේ මහා දැවැන්ත නිර්මාණයේ අදහස බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ කියලා. හැබැයි මේක ගොඩනගපු දායකත්වය දුන් අපේම මිනිස්සුන්ගේ කියලා. ඒ නිසා අද 9 ආචර්ස් බ්‍රිජ් එක උඩින් ට්‍රේන් එක යනකොට අපි බලන්නේ ලස්සන දර්ශනයක් විතරක් නෙවෙයි. එදා ඒ මිනිස්සුන්ගේ මහන්සිය සහ කාලය හරහා ඉතුරු වුණ දැවැන්ත කතාවක්. පාලමක් නෙවෙයි අපේ ඉතිහාසය. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න.